ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 A level රිසල්ට් නිකුත් වීමෙන් පස්සේ ඔයාලට රජයෙන් නොමිලේ හදාරන්න පුළුවන් උසස් අධ්‍යාපන අවස්ථා කිහිපයක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ ගොඩක් අය කරන වැරද්දක් තමයි එයාලගේ නොදැනුවත්කම නිසා මේ වගේ අවස්ථා මග අර ගන්නවා. ඒ නිසා තමයි අපි මුලින්ම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ. ඒ වගේම මේ පාඨමාලා කැසට් වුණාට පස්සේ මේ පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න WhatsApp group කිහිපයක් මේ වෙද්දී අපි නිර්මාණය කරලා තියෙනවා. ඒවට අදාළ link අපි description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ group වලට join වෙලා ඒ අදාළ දැනුම ලබා ගන්න. මුලින්ම කතා කරලා යමු හැමෝම දන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි ගැන. හැමෝම උසස් පෙළ විභාගය ලියන්නේ රජයේ කැම්පස් එකට යන්න බලාගෙන. අපි මුලින්ම ඒ නිසා ගවර්න්මන්ට් යුනිවර්සිටි ගැන කතා කරලා ඊතුරු පාඨමාලාවලට යමු. 2025 A level රිසල්ට් නිකුත් වුණාට පස්සේ දින කිහිපයකින් ඔයාලගේ කැම්පස් පොත නිකුත් කරනවා. මේ කැම්පස් පොතේ රජයේ විශ්වවිද්‍යාල තුල ඔයාලට හදාරන්න පුළුවන් හැම උපාධි පාඨමාලාවක් පිළිබඳවම දැනුවත් කරලා තියෙනවා. ඒ අතරින් ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන උපාධි පාඨමාලා ටික ඔයා තෝරාගෙන වෙනම ලිස්ට් එකක් හදන්න ඕනේ. මෙහෙම ලිස්ට් එකක් හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට UGC වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා. එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ ඉසෙට් අගය සහ ඒ පාඨමාලා වලට බඳවා ගන්නා සිසුම් ප්‍රමාණය පදනම් කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් ඒ අදාළ උපාධි පාඨමාලා වලට වෙන වෙනම අදාළ දිස්ත්‍රික් වලට අනුව කට් ඔෆ් මාර්ක් නිකුත් කරනවා. ඒ කියන්නේ ඒ අදාළ උපාධි පාඨමාලාවට තෝරා ගැනීමට අදාළ ඉසෙට් අගයන් නිකුත් කරනවා. ඒ ඉසෙට් අගය තිබ්බොත් තමයි ඔයාලට පාඨමාලා සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව තියෙන්නේ. මුල්ම කට් ඔෆ් රවුන්ඩ් එකෙන් ඉසෙට් ඩිස්කෝ එක සාමාන්‍යයෙන් හොඳ අයට යුනිවර්සිටි කෝසස් ලැබෙනවා. එතනින් පස්සේ සමහර සිසුන් not select යුනිවර්සිටි සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න අවශ්‍ය අවම සුදුසුකම තමයි උසස් පෙළ විභාගයේ අදාළ වර්ෂයේදී S3ක් ලබාගෙන තියෙන්න ඕනේ. හැබැයි S3ක් ලබා ගත්ත කියලා ඔයාට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. පොඩි පිරිසකට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. මේ පළවෙනි වටෙන් ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකක් ලැබුණ නැති වුණාට එතනින් පස්සේ මේ පළවෙනි වටෙන් යුනිවර්සිටි කෝසස් හම්බෙච්ච අයට නැත්නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට සිලෙක්ට් වෙච්ච අයට රෙජිස්ට්‍රේෂන් වෙන්න දෙනවා. මෙතනින් පස්සේ සමහර සිසුන් මේ සඳහා රෙජිස්ට්‍රේෂන් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සමහර අය නැවත වතාවක් A level කරනවා. එහෙම නැත්නම් රැකියාව වලට යොමු වෙනවා. නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි වලට යනවා. මේ හේතු මත වේකන්සි ප්‍රමාණයක් හැදෙනවා. අන්නේ වේකන්සි ප්‍රමාණය පුරවන්න not select අයට chance එක හම්බ වෙනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් තව උඩ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට යන්න අවස්ථාව ලැබෙනවා. මේකට තමයි බෝට්ටු වටයකින් කැම්පස් යනවා කියලා හඳුන්වන්නේ. මේ විදිහට ඔයගොල්ලන්ට බෝට්ටු වට 3ක් 4ක් වගේ ලැබෙනවා. මේ ක්‍රමයේ යටතේත් ඔයගොල්ලන්ට ඉසෙට් ඩිස්කෝ එක අඩු වුණත් chance එකක් තියෙනවා බෝට්ටු වටයකින් හරි කැම්පස් එකට යන්න. ඔය හරියට යුනිකෝඩ් ලිස්ට් එක දැම්මොත්. මේ පිළිබඳව අපි වැඩි විස්තර ඉදිරියේදී වීඩියෝ විදිහට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. ඒ වගේම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න ඔයාගේ ඉසෙට් ඩිස්කෝ එක අඩු වුණත් තවත් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇපිටියුඩ් ටෙස්ට් පවතින උපාධි පාඨමාලා වලට ඔයා ඇප්ලයි කරන්න ඕනේ. පාඨමාලා කිහිපයක් තියෙනවා. මේ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලය මගින් අභියෝගතා පරීක්ෂණයක් පවත්වනවා. මේ අභියෝගතා පරීක්ෂණය සමත් වුණාට පස්සේ ඒ සිසුන්ගේ ඉසෙට් ඩිස්කෝ පිළිවෙලට තමයි මේ අදාළ කට් ඔෆ් මාර්ක් එක නිකුත් කරන්නේ. එතකොට ඉසෙට් ඩිස්කෝ එක කොච්චර හොඳ වුණත් අභියෝගතා පරීක්ෂණයේ අසමත් වුණොත් ඒ උපාධි පාඨමාලාව සඳහා ඒගොල්ලන්ට තේරී පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ වගේ උපාධි පාඨමාලා කිහිපයක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මොරටු විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයින් ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් වගේ උපාධි පාඨමාලා කිහිපයක් පවතිනවා. මේ පිළිබඳව අපි ඉදිරියේදී මේ ගෲප් වල විස්තර දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තියෙනවා ඕෂන් යුනිවර්සිටි එක. මේ ඕෂන් යුනිවර්සිටි එක හරහත් ඔයගොල්ලන්ට සාගරය හා සම්බන්ධ උපාධි පාඨමාලා කිහිපයක් හැදෑරීමේ අවස්ථාව තියෙනවා. ඕෂන් යුනිවර්සිටි එකේ සමහර උපාධි පාඨමාලා එක් විෂය ධාරාවකට විතරක් ස්පෙෂල් වෙච්ච ඒවා. සමහර උපාධි පාඨමාලා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් උපාධි පාඨමාලා. ඊළඟට තියෙනවා යුනිවර්ටෙක් එක. මේ හරහත් ඔයගොල්ලන්ට NVQ level 7 ඒ කියන්නේ උපාධිය හා සමාන සුදුසුකමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ හරහත් ඔයගොල්ලන්ට පාඨමාලා විශාල ප්‍රමාණයක් හැදෑරීමේ අවස්ථාව තියෙනවා. ඊළඟට තියෙන තවත් විශේෂම අවස්ථාවක් තමයි ස්කෝලර්ෂිප්. ශ්‍රී ලාංකීය සිසුන්ට විදේශ රටවලින් ස්කෝලර්ෂිප් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ජපානයෙන් දෙනවා MEXT කියලා ස්කෝලර්ෂිප් එකක්. ඊට අමතරව ඉන්දියාවලින් දෙනවා. මේ වගේ ස්කෝලර්ෂිප් රටවල් කිහිපයකින්ම ලබා දෙනවා. ගොඩක් අයගේ නොදැනුවත්කම නිසා මේවට ඇප්ලයි කරන්නේ නැහැ. ඒ නිසා යාගේ chance එක මිස් කර ගන්නවා.
මේ පිළිබඳව අපි ඉදිරියේදී දැනුවත් කරනවා. ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබා ගන්න පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා. ඊළඟට තියෙනවා කොතලාවල ඩිෆෙන්ඩ් යුනිවර්සිටි එක. මේ හරහා ඔයගොල්ලන්ට කැඩෙට් කෙනෙක් විදිහට ඇතුළත් වෙනවා නම් කිසිදු මුදලක් ගෙවන්න නැතුව ඔයගොල්ලන්ට වැටුපක් ලබාගෙන ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උපාධි නිම කිරීමෙන් පස්සේ ත්‍රිවිධ හමුදාවේ ඔයගොල්ලෝ අනිවාර්ය සේවක කාලයක් සේවය කරන්න ඕනේ. ඔයා ඩේ ඉස්කෝලේ කෙනෙක් විදිහට ඇතුළත් වෙනවා නම් ත්‍රිවිධ හමුදාවේ සේවය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාට උපාධි පාඨමාලාව සඳහා මුදල් ගෙවන්න අවශ්‍ය වෙනවා. ඊළඟට තියෙනවා ඕපන් යුනිවර්සිටි එක. මේ හරහා ඔයගොල්ලන්ට උපාධි පාඨමාලා හදාරන්න පුළුවන්. මේ සඳහා ඔයගොල්ලන්ට යම් මුදලක් ගෙවන්න වෙනවා. 3න් 2ක් රජෙන් දරනවා. ඊටු මුදල ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. මේක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ යටතේ තමයි ඕපන් යුනිවර්සිටි එකේදී ඔයගොල්ලන්ට අධ්‍යාපනය ලබා ගන්න තියෙන්නේ. මේ හරහා උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් ඔයගොල්ලන්ට හැදෑරීමේ අවස්ථාව තියෙනවා. ඔයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි එක ඩිග්‍රියක් කරන ගමන් වුණත් ඕපන් යුනිවර්සිටි එකේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව තියෙනවා. මේ පිළිබඳව අපි වැඩි විස්තර ඉදිරි වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා වෙනම. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මේ අවස්ථාව පිළිබඳව දැනුවත් කිරීමක් විතරයි කරන්නේ. ඊළඟට අපි කතා කරලා බලමු ඔයගොල්ලන්ට රජය හරහා නොමිලේ හදාරන්න පුළුවන් ඩිප්ලෝමා පාඨමාලා මොනවද කියලා. සමහර ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා ඔයගොල්ලෝ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් ලබා ගන්න උපාධියට වඩා හොඳ පිළිගැනීමක් තියෙන. ඒ වගේම හොඳ රැකියාව වෙළඳපොළක් තියෙනවා. මුලින්ම තියෙනවා විද්‍යාපීඨ. විද්‍යාපීඨ හරහා ඔයගොල්ලන්ට අධ්‍යාපන වේදී ඩිප්ලෝමා පාඨමාලාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විෂයන් විශාල ප්‍රමාණයකින් මේ ඩිප්ලෝමා පාඨමාලාව 3 අවුරුදු පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාවක්. මේක නිම කිරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට රජයේ පාසලක ගුරුවරයෙක් විදිහට පත්වීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා HND Higher National Diploma. මේ හරහා ඔයගොල්ලන්ට NVQ 6 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා ලබා ගන්න පුළුවන් විශාල විශේෂ ශාස්ත්‍ර ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඉංජිනේරින්, accounting ඒ වගේ විශාල ඩිප්ලෝමා ප්‍රමාණයක් තියෙනවා. මේ හරහා ඔයගොල්ලන්ට NVQ level 6 මට්ටමේ ඩිප්ලෝමාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා NDT. NDT කියන්නේ මොරටු විශ්වවිද්‍යාලය හරහා ලබා දෙන ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව. මේ NDT එක තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ඉංජිනේරු ඩිප්ලෝමාවක් ලබා ගන්න තියෙන එකම ස්ථානය. මේ හරහා ඔයගොල්ලන්ට 3 අවුරුදු පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් හදාරන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් හොඳ රැකියාව වෙළඳපොළක් මේ NDT ඉංජිනේරු ඩිප්ලෝමා සඳහා මේ වෙද්දී පවතිනවා. NDT සඳහා යොදුන්පත් යොමු කිරීමේ හැකියාව තියෙන ගණිතාංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට පමණයි. ඒ වගේම TTI එක තියෙනවා. මේ හරහා ඔයගොල්ලන්ට ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා හදාරන්න පුළුවන්. මේකදී ඔයගොල්ලන්ට යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. මේකත් හදාරන්න පුළුවන් ගණිතාංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට විතරයි. ඊළඟට තියෙනවා යුනිවර්සිටි කොලෙජ්. මේ හරහා ඔයගොල්ලන්ට NVQ 5 මට්ටම සහ 6 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමේ හැකියාව තියෙනවා. විෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලන්ට විවිධ ක්ෂේත්‍ර වලින් ඩිප්ලෝමා පාඨමාලා මේ හරහා හැදෑරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා ටෙක්නිකල් කොලෙජ්. මේ හරහා ඔයගොල්ලන්ට NVQ level 3, 4, 5, 6 කියන මට්ටම් වලින් ඩිප්ලෝමා පාඨමාලා, සර්ටිෆිකේට් පාඨමාලා හැදෑරීමේ හැකියාව තියෙනවා. මේකෙදිත් ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලන්ට ගැළපෙන ක්ෂේත්‍රයක් තෝරාගෙන මේ හරහා ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කළා නැත්නම් සර්ටිෆිකේට් පාඨමාලාවක් සම්පූර්ණ කළා එතන ඉඳලා ඔයාගේ උසස් අධ්‍යාපනය ඉදිරියට කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා නර්සින්. නර්සින් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ විද්‍යා විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව, එහෙම නැත්නම් රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව. එහෙමත් නැත්නම් සංයුක්ත ගණිතය, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව කියන විෂය ධාරා වලින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. මේ සුසුකම් තිබ්බොත් විතරයි ඔයාලට නර්සින් සඳහා ආයුධම්පත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. අද වීඩියෝ එකකින් මම මේ පාඨමාලා ටික ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වුණේ. අපි තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේම රජ්‍ය නොමිලේ හදාරන්න පුළුවන් පාඨමාලා ගැන කතා කරමු. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.